ආයිබෝවන් කියලා පිළිගන්නවා වෙනදා වගේ මදත් ඔයාලා ඔක්කොම ටෙක් විත් ලාරා YouTube channel එකට මම ඔයාලට අද කියලා දෙන්නේ ඔයාලා thumbnail එකේ දැකපු විදියට අපි කොහොමද තමන්ගෙම ස්ටිකර් පැක් එකක්ම එකපාරින් ජෙනරේට් කරගන්න කියලා මේ දේවල්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යන් අපේ වීඩියෝ එකට. මතක ඇතුව ටෙක් විත් ලාරා YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. මම යනවා මුලින්ම මගේ WhatsApp එක ඇතුළට. ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ WhatsApp එකේ තියෙන chat ටික. මගේ දැන් WhatsApp එකේ තියෙන chat දෙකයි. අපිට මුලින්ම යන්න ඕනේ අපි මේ විදිහට chat එකක් ඇතුළට. මම chat එකක් ඇතුළට ගියාට පස්සේ අපිට මේ විදිහට option එකක් බලා ගන්න පුළුවන්. අපි මෙතනින් මේ option එක දෙන්න ඕනේ. දුන්නාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ option කීපයක් තියෙනවා. අපි මෙතනින් මෙන්න මේ option එක දෙන්න ඕනේ. දුන්නාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන create avatar කියලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ මෙතන මේ create avatar කියන එක මේ විදිහට දෙන්න. දුන්නාට පස්සේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේ ඉන්ටර්ෆේස් එකේ අපි මේ get started කියන එක දෙන්න ඕනේ. දුන්නාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපි මෙතෙන්ට තමන්ගේ ෆොටෝ එකක් දෙන්න ඕනේ. අපි මේ විදිහට අපේ කැමරාව අල්ලලා අපි මෙතනින් මේ take photo කියන එක දෙන්න ඕනේ. මම දැන් මේ විදිහට දෙනවා. දුන්නාට පස්සේ අපි මෙන්න මෙතන මේ විදිහට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතනින් අපේ ස්කින් එකේ කලර් එක තෝරන්න එනවා. අපි මෙතනින් කැමති කලර් එකක් දෙන්න ඕනේ. මම දැන් මේ විදිහට දෙනවා. දීලා මම මේක next කරගන්නවා. අපිට බලා ගන්න පුළුවන් අපේ ස්ටිකර් එක create වෙනවා. ඊට පස්සේ අපිට මේක මෙතනින් save කරගන්න පුළුවන්. අපිට ඕන නම් මේක තව edit කරගන්න පුළුවන්. මම යනවා මේ make more edit කියන එකට. අපිට මෙතනින් මේ දේවල් එකින් එක change කරගන්න පුළුවන්. අපිට මෙතන hair එක change කරගන්න පුළුවන්. මේ විදිහට eyebrows change කරගන්න පුළුවන්. අපිට මෙතන කැමති දෙයක් මේ විදිහට change කරගන්න පුළුවන්. change කරගෙන අපිට තියෙන මේ උඩ තියෙන save කියන බටන් එක දෙන්න. මම දැන් මෙතනින් මේ save කියන බටන් එක දෙනවා. අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ස්ටිකර් පැක් එකක්ම මේ විදිහට ක්‍රියේට් වෙලා තියෙනවා. ඔයාලට මෙතනින් කැමති ස්ටිකර් එකක් මේ විදිහට සෙන්ඩ් කරගන්න පුළුවන්. ඔන්නෝම තමයි අපි ලේසියෙන්ම අපේම කියලා ස්ටිකර් පැක් එකක්ම ලේසියෙන්ම ජෙනරේට් කරගන්නේ. මම ඔයාලට අද කියලා දුන්නු දේ තේරෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් මතක ඇතුව ටෙක් විත් ලාරා YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.